අපි ජීවත් වෙන්නේ අපූරු ලෝකයක. මේ අපූරු ලෝකයේ අපි දැක බලා ගන්න ආස කරන ස්ථාන කොච්චරක් තියෙනවද? මම කවදා හරි මැරෙන්න කලින් මෙන්න මේ තැනට යනවා. මෙන්න මේ ස්ථානය මගේ ඇස් දෙකෙන්ම බලා ගන්න ඕනි. මේ වගේ බලාපොරොත්තු අපේ හිතවල කොච්චර තියෙනවද? ඒ වගේම ලෝකයේ තියෙන ලස්සන ස්ථාන ගැන අපි කොච්චර Google එකේ YouTube එකේ search කර කර ඒ වගේ අසිරිය විඳිනවද? ඉතින් අන්න ඒ වගේ ස්ථාන අතරේ ලෝකේ තියෙනවා ටිකක් අමුතු තැනුත්. එහෙමත් නැත්නම් ටිකක් අබිරහස් තැන්. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරන්න යන්නේ ඒ වගේ ලෝකේ තියෙන අබිරහස් ස්ථාන 10ක් ගැන. මුලින්ම මම ඔයාලව අරගෙන යන්නේ දර්වාසා ගෑස් ක්‍රැටර් කියන අබිරහස් ස්ථානයට. එහෙමත් නැත්නම් Door to the Hell. එහෙමත් නැත්නම් අපායට යන දොරටුව ළඟට තමයි ඔයාලව අරගෙන යන්න හදන්නේ. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ටර්ක්මෙනින් ස්ථානයේ කරකම් කාන්තාරයේ දර්වාසා කියන නගරයට ආසන්නව. මම ඔයාලට මේකේ ඉතිහාසය ගැන චුට්ටක් කියන්නම්. 1971 දී සෝවියට් දේශයේ භූගෝල විද්‍යාඥයන් පිරිසක් ස්වභාවික වායු එහෙමත් නැත්නම් නැචරල් ගෑස් කියලා අපි කියන්නේ. අන්න ඒවා හොයන්න හිතාගෙන කාන්තාරය හාරන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරතුරේදී හිතපුවත් නැති විදිහට ස්වභාවික වායු වලින් පිරිච්ච ගුහාවක් මේගොල්ලන්ට හම්බ වෙනවා. හැබැයි අනපේක්ෂිත විදිහට මේ භූමිය කඩන් වැටිලා තරමක් විශාල කුහරයක් නිර්මාණය වෙනවා. මේ කුහරය ඇතුලෙන් මීතේන් වායුව තමයි එළියට එන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා මීතේන් කියන්නේ විෂ වායුවක්. ඒක මිනිසුන්ට ආග්‍රහණය වෙන්න හොඳ වායුවක් නෙමෙයි. ඒ නිසා මේ භූවිද්‍යාඥයෝ පිරිස කරන්නේ මේ වායුව ගිනි තියනවා. එතකොට ඒක දහණය වෙලා ඉවර වෙයි කියලා හිතලා. එතකොට මේගොල්ලෝ කල්පනා කරනවා දවස් 5-6ක් ගිහින් මේ ගින්න නෙමෙයි කියලා. නමුත් 1971 ඉඳන් අද වෙනකල්ම ඒ කියන්නේ අවුරුදු 51ක් ගිහිල්ලත් මේ ගින්න නිවුන නෑ කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඇත්තටම කොහොමද එහෙම ගින්නක් නොනිමි නොනවත්වාම මෙච්චර අවුරුදු ගාණක් පවතින්නේ? අන්න ඒක තමයි මේ ස්ථානයේ තියෙන අභිරහස. ඇත්තටම හිතුවොත් ඒක පුදුමයි. අවුරුදු 51ක් පුරාවට මේ ගින්න දැවි දැවි තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද ඇයි මේකට Door to the Hell කියන්නේ? එහෙමත් නැත්නම් අපායට යන දොරටුව කියන්නේ කියලා? රාත්‍රී කාලයේදී දීප්තිමත් කහ සහ රතු මිශ්‍ර වර්ණයකින් බැබලි මේ ගින්න පත්තු වෙනවලු. ඒ කියන්නේ මේකේ රාත්‍රී කාලයට තියෙන්නේ අමුතුම පාටක්, අමුතුම දිස්නයක්. ඒ වගේම ඇතැම් අය කියනවා පෘථිවියේ තියෙන අඳුරු ලෝකයක වාතය තමයි මේ දැවෙන්නේ කියලා. ඔන්න ඔය කාරණා නිසා තමයි මෙතනට Door to the Hell කියලා කියන්නේ. මේ ස්ථානයේ බාහිර ස්වරූපය ගැන දල අදහසක්, දල ප්‍රමාණයක් ඔයාලට මවා ගන්න මම ඒ ගැන චුට්ටක් කියන්නම්. මේක විශ්කම්භය මීටර් 70ක් විතර වෙනවා. ඒ වගේම ගැඹුර මීටර් 30ක්. ඒ කියන්නේ අඩි 98ක්. ඒ වගේම තමයි මේ ස්ථානය විද්‍යාත්මකවත් වැදගත් වෙනවා. අධික උෂ්ණත්වයට සහ මීතේන් වගේ සැර වායු වලට ප්‍රතිරෝධී ජීවීන් ගැන හොයාගන්න විද්‍යාඥයෝ මේ ස්ථානය ගැන පරීක්ෂණ පවත්වනවා කියලා කියනවා. ඒ විතරකුත් නෙමෙයි NASA වගේ ආයතනවලත් අවධානය මේ ස්ථානයට යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි බ්‍රහස්පති වගේ ග්‍රහයන් ගැන අධ්‍යයනය කරනකොට මේ ස්ථානයේ තියෙන උෂ්ණත්වය ඒකට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේක සංචාරකයන්ගේ දැඩි අවධානයට ලක් වෙලා තියෙන ඉතාම ප්‍රසිද්ධ ස්ථානයක්. ඉතින් කවදා හරි ඔයා මේ ලෝකෙ වටේ සංචාරය කරන්න හිතන් ඉන්නවනම් අපායට යන දොරටුව බලලා ඉන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපේ චාරිකාව ඉවරයි. ඊළඟ දවසේ මම ඔයාලව තවත් මේ වගේ අබිරහස් තැනකට එක්කගෙන යන්නම්කෝ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.